ආයුබෝවන් ඔබව සාදරයෙන් පිළිගන්නවා ඔබේ ගර්භණී ගමන කියන අපගේ වැඩසටහන් මාලාවත් සමගින්. ඉතින් අද දවසේත් ඔබත් සමග ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට අපත් සමග එකතු වෙනවා අපගේ වෛද්‍යතුමා ප්‍රසව සහ නාරවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රබෝධන රණවීර මහතා. ඉතින් ඔබ දන්නවා මීට පෙර තිබුණු වැඩසටහනකදී අපගේ පළවෙනි අදියරේදී අපගේ වෛද්‍යතුමා ඔබව දැනුවත් කළා ඔබ ගැබ් ගැනීමට සැලසුම් කරමින් සිටින කාන්තාවක් නම් ඔබ වෛද්‍යවරයෙකු මුණ ගැසී සිදු කළ යුතු යම් යම් පරීක්ෂණ සම්බන්ධයෙන්. අද දවසේ අපි වෛද්‍යතුමාගෙන් අසා දැනගමු යම්කිසි කාන්තාවක් ගැබ් ගැන ඇතැයි දැනගත්තයින් පසුව වෛද්‍යවරයෙකු මුණ ගැසී සිදු කළ යුතු තවත් පරීක්ෂණ වර්ග තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ පරීක්ෂණ වර්ග මොනවද කියලා. එතකොට අපි පළවෙනි එක තමයි අපි ලංකාවේ කොච්චර කිව්වත් අපි කියන්නේ අපි කියන වේලපයින් ගිල සූදානම් වෙලා බබෙක් හදන්න කියලා. නමුත් ලංකාවේ 99%කට වඩා එන්නේ ප්‍රෙග්නන්ට් කියන්නේ ඒගොල්ලෝ බබෙක් බලාපොරොත්තු වෙන අපේ කිසිම ටෙස්ට් එකක් කරලා නැහැ. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ තමයි ඔන්න දැන් එන්නේ. එතකොට අපි දන්නේ ඒගොල්ලෝ දියවැඩියව තියනවාද ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ ටෙස්ට් එක කරා. එතකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ සායනීති කරන්නේ අපි කියනවා ලේවල හිමොග්ලොබින් ලෙවල්. මොකද අපි කියන්නේ ලේ අඩුකම ලංකාවේ බොහොම කොමන් එකක්. 95ක් ලංකාවේ ඉන්නේ 10.5ට වඩා හිමොග්ලොබින් ලෙවල් එක අඩු කට්ටිය. ඒකට අපිට යහඩ දෙන්න වෙනවා. ඒක එක. ඊළඟට අපි සීනි බලනවා. මොකද ලංකාවේ අම්මලාට සීනි තියෙන තත්ත්වය ගොඩක් වැඩි. හැම කාන්තාවක්ම අපි ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් බලනවා ගර්භණී අවස්ථාවේට ඉස්සෙල්ලා සීනි තිබිච්ච එක. ඒ නිසා ඒ ටෙස්ට් එක පළවෙනිම කරනවා. ඒක ෆාස්ටිව් බ්ලඩ් ෂුගර් එකක් වෙන්න පුළුවන්, රැන්ඩම් බ්ලඩ් ෂුගර් එකක් වෙන්න පුළුවන්, ග්ලූකෝස් ටෙස්ට් එකක් වෙන්න පුළුවන්, HbA1c කියලා ටෙස්ට් එකක් තියෙන එක තමයි අපි දැන් කියන්නේ හොඳයි කියලා. මොකද හේතුව ෆාස්ටිං ඉන්නකුත් නැහැ, ග්ලූකෝස් පොන්නකුත් නැහැ, ලේ ගත්තා නම් මේක අපේ කට් ඔෆ් එක වෙනස්. වෙන තැන් වල අපි නන් ප්‍රෙග්නන්ට් කාලේ 6 ගන්න, මේකේ ගන්නේ 5.6. ඒතර 5.6 වඩා වැඩි නම් අපි ඔන්න ග්ලූකෝස් ටෙස්ට් එක කියන එක කරන්න ඕනේ. ඒක තමයි එක. ඊට පස්සේ අපි කියනවා මේ සිෆිලිස් රෝගී තත්ත්වයට බලනවා. මොකද ඒකෙන් බබාට හානියක් වෙන්න පුළුවන් නේද? HIV වලට බලනවා හැම අම්ම කෙනෙක්ම ලංකාවේ. ඊළඟට අපි මුත්‍රා ටෙස්ට් එකක් කරලා බලනවා මුත්‍රා වල ප්‍රශ්න තියෙනවද කියලා. නමුත් ඊට අමතරව අම්මගේ තියෙන රෝගී තත්ත්ව හෝ අපි කියනවා කියන්නේ යාගේ ෆැමිලි එකකින් හරි එයාගේ අපිට වෙන වෙන ඇක්ටිව්ලා තියෙන වෙන රෝගී තත්ත්ව මත අපි තව ස්පෙෂල් ටෙස්ට් එකක් කරනවා. නමුත් ඒකෙදි තයිරොයිඩ් ග්‍රන්ථි අපි දැන් කියන්නේ තයිරොයිඩ් මේ සමාන මේ අපි සාමාන්‍ය කියන්නේ ඒවට තියෙන මේ රෝග ලක්ෂණ තියෙනවා විතරයි තයිරොයිඩ් ටෙස්ට් එක කරන්න කියලා. නමුත් දැන් අගේන් ලංකාවේ අර දියවැඩියා වගේ තයිරොයිඩ් කියන රෝගී තත්ත්වයක් නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථි අඩුවීම වැඩි කිරීම කියන තත්ත්වයක් වැඩි වෙන නිසා තයිරොයිඩ් TSH කියන එකත් වේලපයි කළාට කමක් නැහැ. හැබැයි TSH එක කරනකොට එක ක්‍රමයක් තියෙනවා. ඒකට ලේ ගන්න ඕන උදේ 6-7 අතර කන්නතු ඉන්න ඕනේ නැහැ. හැබැයි හොඳ ලැබ් එකකින් කරන්න. මොකද ඒක තත්ත්ව පාට යටත් වෙන එකක් නිසා නැත්නම් වැරදි විදිහට ඒක තිබිලා නැති වෙන්නත් පුළුවන් නැතිවලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ තැනකින් කරගන්න ඕනේ. ඒක TSH කියන එක. ඒක දැන් අපි හොස්පිටල් එකේ කරන්නේ අර රෝග ලක්ෂණ තියෙන කට්ටියට පමණයි. ඒ වගේම සමහර අපි ස්පෙෂල් ටෙස්ට් තියෙනවා. ඉතින් හෙපටයිටිස් B වගේ ටෙස්ට් සාමාන්‍ය රටවල හැමෝටම කරනවා. ඒ වගේ රටවල හැමෝම රුබෙල්ලා වැක්සින් එක ගහලා තිබුණත් ඒගොල්ලෝගේ IgG කියන තත්ත්වය තියෙනවද කියලා බලන්න. නමුත් අපි ඒක කරන්නේ නැහැ. වැක්සින් එක ගහලා තියෙනවා අපි බලන්නේ නැහැ. ඊට අමතරව බ්ලඩ් ගෲප් එක බලා ගන්න ඕනේ. ගෲප් එක දන්නේ නැත්නම් බ්ලඩ් ගෲප් එක බලලා එයා නෙගටිව්ද කියන එක බලා ගන්න ඕනේ. විශේෂයෙන් එයාගේ ලේ වර්ගය බලනවා නෙගටිව්ද පොසිටිව්ද කියන එක. RH එක නෙගටිව්ද පොසිටිව්ද කියන එක වැඩක්. මොකද RH නෙගටිව් ගාම ටිකක් හයි රිස්ක් එකක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තව ටිකක් ක්ලෝස්ලි බලන්න වෙනවා. ඊට අමතරව ඉතින් ඒ රෝගී තත්ත්වයට අවශ්‍ය පරීක්ෂණ වෙන අලුත් පරීක්ෂණ